උසස් පෙළ ඉගෙන ගන්න ගුරුවරයා හැටියට තෝරගන්න ඕන පන්තියේ විහිළු කළ ලස්සන කතා කියලා උගන්වන ගුරුවරයාද එහෙම නැත්නම් අයිලන්ඩ් දිස්ත්‍රික් රෑන්ක් දාපු ගුරුවරයාද? නෑ, ඒ දෙන්නම නෙවෙයි. එහෙනම් කවුද උසස් පෙළ ගුරුවරයා හැටියට තෝරගන්න ඕන? මේ ගැන කතා කරන මගේ නම ප්‍රේමසිරි ඇපා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලන සේවා නිලධාරියෙක් හැටියට, කොළඹ ඉසිපතන විද්‍යාලය ඇතුළු විද්‍යාල කීපයක විදුහල්පතිවරයෙක් හැටියට, ඒ වගේම කාලයක් ටියුෂන් හා පාසල් ගුරුවරයෙක් හැටියටත් හිටපු අත්දැකීම් තුලින් මං කියන කතාවට බලන්න ඔයාලට එකඟ වෙන්න පුළුවන්ද කියලා. රෑන්ක් එක සම්පූර්ණ අයිතිය තියෙන දරුවන්ට. මොකද දරුවෙක් විෂයන් 3ටම පෙන්වන දක්ෂතාවයට තමයි රෑන්ක් එක හම්බෙන්නේ. හැබැයි ඇතම් ගුරුවරු ඒ අයිතිය ගන්න උත්සාහ කරනවා එයාලගේ ප්‍රචාරක උපක්‍රමයක් හැටියට. නමුත් කිසිසේත්ම ගුරුවරයෙකුට දරුවෙක් ලබාගත් රෑන්ක් එක අයිතිය හම්බෙන්නේ නැහැ. ඒ වගේම කිසිම ගුරුවරයෙකුට බෑ දරුවෙකුට රෑන්ක් අරන් දෙන්න. දරුවා තමන්ගේ ක්‍රියාවලිය තුලින් පෙනෙන දක්ෂතාවයෙන් විතරයි රෑන්ක් ගන්න පුළුවන්. ඒ වගේම නිින්ද යන්නේ නැති පන්තියක් කියන එකයි ඉගෙන ගන්න පන්තියක් කියන එකයි සපුරා වෙනස් සංකල්ප දෙකක්. ඉගෙන ගැනීම කියන්නේ බොහොම සංකීර්ණ ගැඹුරු ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට බැහැලා ඒ විෂය කරුණු හඹා යමින් තර්ක කරමින් උද්දීපනයෙන් හා උද්දාමයෙන් යුක්තව දරුවෙක් ඉගෙන ගන්නවා නම් කොහොමද නිින්ද යන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය නැති පන්තිවල නිින්ද යන එක වළක්වන්න ආතල් කතා කියන්නම වෙනවා. ගුරුවරයා තෝරන එක ඒ ගුරුවරයාගේ ගුණාංග එකක් දෙකක් දිහා බලලා තීරණය කරන්න එපා. ඒ වගේම තව එක්කෙනෙක් දෙන්නෙක් කිව්වටවත් රැල්ලේ ජනප්‍රිය වුණාටවත් තෝරන්න එපා. හොඳ ගුරුවරයෙකුගේ ප්‍රධාන ලක්ෂණ 5ක් ගැන අපි අවධානය යොමු කරමු. ඒ ඇසුරෙන් හොඳ ගුරුවරයා තෝරන්න උත්සාහ කරමු. පළමු කාරණය පන්ති කාමරය තුල හොඳ ඉගෙනීමක් සිද්ධ වෙනවද කියන එක. ඒ කියන්නේ ඔයාගේ මනස අවදි කළා, තර්කන ශක්තිය දියුණු කළා, අදාළ විෂය කරුණු පිළිබඳ හඹා යාමේ චින්තනයක් නිර්මාණය කළා. ඔයාගේ විෂය ප්‍රබෝධයක් නිර්මාණය වෙනවා නම් අන්න ඒ පන්තිය හොඳ පන්තියක්. එහෙම නැත්නම් ඇතැම් පන්ති ගුරුවරයා තමන්ගේ දක්ෂතාවය පෙන්වමින් ලස්සන දේශනයක් කරනවා. ළමයි අක්‍රියව අහගෙන ඉන්නවා. එයාගේ මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවසානයේ ලස්සන ටියුට් එකකුත් අරගෙන ගෙදර යන සිද්ධ වෙනවා නම් ඒ ගුරුවරයා තෝරගන්න හොඳ ගුරුවරයෙක් නෙමෙයි. මොකද ඔයාගේ මනසේ අධ්‍යාපනික අත්දැකීමක් නිර්මාණය වෙනවා වෙනුවට සතුටින් අහන් ඉදීමක් පමණක් ඒ පන්තියේ නිර්මාණය වෙන්නේ. මේ කරුණ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දරුවෙකුට ඒ පන්තියට සහභාගී වෙලාමයි. හොඳ අවධානයෙන් බලන්න. ඒ විෂය කරුණු ගැන ඔයාගේ තර්කය ගොඩනගන්න සහ ඔයාට ගැඹුරු සිතවිල්ලකට යන්න මානසික අභ්‍යාසයක් ඒ උගන්වන වෙලාවේ තිබුණද කියලා. එහෙම නැත්නම් ගුරුවරයාගේ දක්ෂතාවය නරඹමින් අහගෙන ඉන්න විතරද සිද්ධ වුණේ කියලා පොඩ්ඩක් හිතන්න. දෙවැනි වැදගත්ම කාරණේ තමයි උගන්වන වේගය. ඔයාලා දන්නවා උසස් පෙළ විෂය මාලාවේ පීරියඩ් 600ක් හෙවත් පැය 400ක්. ඒ කියන්නේ එක අවුරුද්දකට පීරියඩ් 300යි. එක වාරයකට පීරියඩ් 100ක් ආසන්න වශයෙන්. උසස් පෙළ විෂය මාලාව ඩවුන්ලෝඩ් කරගත්තාම ඒකේ තියෙනවා එක් යුනිට් වලට නියමිත පීරියඩ් ගන්න. ඔයාට පළවෙනි වාරයේ අවසන් වෙනකොට බලා ගන්න පුළුවන් පීරියඩ් කීයකට නියමිත කරුණු පළවෙනි වාරය තුල ඉගෙනුණාද කියලා. අඩුම ගානේ 100ක් නැතත් 80කවත් කරුණු ඉගෙනුණාද කියලා. එහෙමත් නැත්නම් එතන ප්‍රශ්නයක්. මම දැකපු හුඟක් ගුරුවරු ඉන්නවා පළවෙනි අවුරුද්දම ඊටාම හිමින් සරල කාරණා බොහොම සල්පයක් උගන්වමින් ගිහිල්ලා දෙවෙනි අවුරුද්දේදී ප්‍රධාන විෂය කරුණු විශාල ප්‍රමාණයක් උගන්වන්න උත්සාහ කරනවා. මේක හරි අසමතුලිතයි. ඒකෙන් ඔයාගේ අධ්‍යාපනයේ සියල්ල අවුල් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ගුරුවරයා තෝරද්දී ඉගෙනීමේ වේගය කොහොමද කියලා බලන්න. සරල ගණිතයෙන් පීරියඩ් 300 වාර 3ට බෙදුවහම එක වාරයකට පීරියඩ් 100ක කරුණු ප්‍රමාණයක් ආවරණය කරාද කියලා බලන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා දෙවෙනි අවුරුද්දේදී විශාල අමාරුවක වැටෙනවා. මතකයිනේ අන්තිම මාස 6ේදී මුල් අවුරුදු එකහමාරක දැනුම සිහි කැඳවන්නක් තියෙනවා. ඒක නිසා අන්තිම මාස 6ේදී ඉතුරු වෙන්න ඕන පහසු, ලේසි, සරල විෂය කොටස් ටිකක් විතරයි. තුන්වෙනි වැදගත් කාරණය තමයි විෂය මාලාව උගන්වලා අවසන් කරන දිනය. ඔයාලා දන්නවා උසස් පෙළ විෂය මාලාව අවුරුදු 2යි, ඒ කියන්නේ මාස 24යි.
උසස් පෙළ විෂය මාලාව මාස කිහිපයක් කලින් උගන්වන්න පටන් ගන්න නිසා මාස 28ක් 30ක් උගන්වන්න අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ විභාගයට මාස 3ක්වත් කලින් විෂය මාලාව උගන්වලා අවසන් කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් අපිට දකින්න තියෙන දේ තමයි විභාගයට කලින් සතියේ තමයි විෂය මාලාව උගන්වලා අවසන් කරන්නේ. රිවිෂන් පටන් ගත්තත් ඒ උගන්වලා අවසන් කරන්නේත් විභාගයට කලින් සතියේ. එතකොට රිවිෂන් තියරි දෙකම විභාගයට කලින් සතියේ උගන්වලා අවසන් කරන නිසා ළමයා ලොකු අමාරුවක වැටෙනවා. මාස 3කටවත් කලින් මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් නම් පහුගිය මාස 18ක විෂය කරුණු මතක් කරගෙන විභාග අත්දැකීමකට සූදානම් වෙලා විභාගයට යන්න දරුවට අවස්ථාව ලැබෙනවා. ඒක නිසා විභාගයට මාස 3කටවත් කලින් තියරි ඉවර කරන ගුරුවරයෙක් ඔයා තෝරගන්න ඕන. එහෙම නැත්නම් ඔයාගේ ඉගෙනීම ගොඩක් අවදානම්. ඔයාලා මුදල් ගෙවනවා නම් ඔයාලගේ අනාගතය ගැන ඉල්ලීමක් කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. එක්කෝ මාස 3කටවත් කලින් සිලබස් ඉවර කරන ගුරුවරයෙක් හොයාගන්න. එහෙම නැත්නම් එහෙම කරන්න කියලා ඔබේ ගුරුවරයාට බලපෑම් කරන්න. ඒක වාගේ අයිතියක්. හතරවෙනි වැදගත්ම කාරණය තමයි උසස් පෙළ විෂය මාලාව පිළිවෙලකට උගන්වනවද කියන එක. මොකද ජාතික අධ්‍යාපන ආයතනය යම් තාර්කික රටාවක් මත තමයි මේ විෂය මාලාව පෙළගස්වලා තියෙන්නේ. ඒත් ගුරුවරයෙකුට පුළුවන් තමන්ගේ ඉගැන්වීම් ශෛලිය අනුව විෂය මාලාවේ සුළු වෙනස්කම් එහා මෙහා කරගන්න. හැබැයි ඇතැම් ගුරුවරු මේකේ අච්චාරුවක් හදලා මේකේ බර කොටස් වැදගත් කොටස් උගන්වන්න නැතුව මග ඇරලා ඉස්සරහට යනවා. ඔබ මේ ගැන හුඟක් සැලකිලිමත් වෙන්න. ගුරුවරයෙක් ඒ වගේ ප්‍රධාන කොටස් මග ඇරලා පස්සට තියලා ඉස්සරහට යනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ බර වැදගත් කොටස් උගන්වන්නේ තියරි පන්තියේ නෙමෙයි රිවිෂන් එකේ කියලා ඔයාලව රිවිෂන් එකට ගෙන්න ගන්න උපක්‍රමයක් වෙන්න පුළුවන්. ගුරුවරයාගේ පැත්තෙන් ඒක සාධාරණයි. එයාගේ ව්‍යාපාරික අරමුණක් සඳහා ඒක කරන්න වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ පැත්තෙන් ඒක ගොඩක් අසාධාරණයි. ඒකෙන් ලොකු අවාසියක් ඔයාට සිද්ධ වෙනවා. ඒක නිසා ගුරුවරයා තෝරද්දී හොයලා බලන්න විෂය මාලාව පිළිවෙලකට උගන්වනවද ඒ වගේම තියරි පන්තියේදී විෂය මාලාව උගන්වලා ඉවර කරනවද කියන එක. කඩේට බඩුවක් ගන්න ගියාම ඒ බඩුවේ ගුණාත්මක භාවය ගැන මුදලාලිගෙන් ප්‍රශ්න කරන්න ඔයාට අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ අනාගතය වෙනුවෙන් ගුරුවරයාගෙන් ප්‍රශ්න කරන්න ඔයාටත් ඔයාගේ දෙමව්පියන්ටත් අයිතියක් තියෙනවා. කඩෙන් ගත්ත බඩුව හොඳ නැත්නම් පැත්තකට දාන්න පුළුවන්. මේ ගනුදෙනුව හොඳ නැති වුණොත් පැත්තකට දාන්න වෙන්නේ ඔයාගේ අනාගතය. පස්වෙනි කරුණත් ඊටාම වැදගත්. ඒ තමයි ඇගීම. ඉගෙන ගැනීමක සහ ඉගැන්වීමක ප්‍රධාන කොටස් දෙකයි. එකක් ඉගැන්වීම අනිත් එක ඇගීම. හුඟක් ගුරුවරු උගන්වන එක විතරක් කරනවා ඇගීම සිද්ධ කරන්නේ නැහැ. සිද්ධ කරත් ඇතැම් විට අවුරුද්ද අවසානයේ හෝ අවුරුදු දෙක අවසානයේ තමයි ඒක සිද්ධ කරන්නේ. ඒක ප්‍රතිඵල රහිතයි. සාමාන්‍යයෙන් හොඳ ඇගීමක් ඒකකයක් අවසන් වූ වහාම සිද්ධ කරන්න ඕන. පේපර් එකක් ලියලා ටෙස්ට් එකක් තියලා ලකුණු දීලා ඒ ලකුණු මට්ටම ඔයාට පෙන්නලා දෙන්න ඕන. ඒකේ තියෙන අඩුපාඩු ඔයාට කියන්න ඕන. එතකොට තමයි ඒ අඩුපාඩු හදාගෙන ඔයාගේ ඉගෙනීමේ තියෙන දුර්වලතා ටික නිවැරදි කරගන්න පුළුවන්. ඒක නිවැරදි නොවි අවුරුදු දෙක අවසානයේට ගියාට පස්සේ ඔයාට වෙන්නේ අභාග්‍යයක්. හොඳ ගුරුවරයෙක් තෝරද්දී නිරන්තරයෙන් ඒකකයෙන් ඒකකයට ඇගීම් සිද්ධ කරලා ඔයාට ඒ ඇගීම් ලකුණු දීලා ඔයාගේ අඩුපාඩු පෙන්නලා දෙනවද කියන එක ගැන හොඳට බලන්න. එහෙම නැත්නම් ඒක හොඳ ඉගැන්වීමක් වෙන්නේ නැහැ. කොහොම වුණත් නිසි පරිදි ඒකකයෙන් ඒකකයට ඇගීම් සිදු කරලා ඒවට ලකුණු දීලා ඒ ලකුණු මත ඔයාගේ අඩුපාඩු හදාගන්න ඔයාව පොළඹවන්නේ නැත්නම් ඒ ගුරුවරයා කරන්නේ ඉගැන්වීම් ක්‍රියාවලියෙන් 50%ක් විතරයි. එහෙම ගුරුවරයෙක් ඔයාගේ අනාගතය හදන්න තෝරගන්න එපා. දේශනයේ සිත් ගන්නාසුළු වීම සහ ටියුට් එක මනරම් වීම වැදගත්. හැබැයි ඉගැන්වීම කියන්නේ ඊට වඩා සංකීර්ණ ගැඹුරු ක්‍රියාවලියක්. කොහොමනත් මගේ යෝජනාව ඔයාගේ ඉගෙනීම තව කෙනෙකුට බාර දෙන්න එපා. ඒක ඔයා සැලසුම් කරන්න. ඔයාගේ සැලැස්මට ගුරුවරු සහ පොත්පත් දායක කරගන්න. ඔයාට ඉගෙනුම් සැලසුම් කරගන්න විදිය කියලා දෙන වීඩියෝවක් ඊළඟට එන්න නියමිතයි. ඒ වගේම ඔයා A-level science කරනවා නම් Mlearn Smart Academy හදපු වීඩියෝ පැක් එකක් ගැන ඊළඟට ප්ලේ වෙන ඇඩ් එකේ තියෙනවා.
ඒක බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අංකයට WhatsApp පණිවිඩයක් දාන්න. A level science කරනවද? එහෙනම් මේ පළමු පියවර මිස් කරගන්න එපා. උසස් පෙළ ගැඹුරු විෂය කොටස් ඔබට දුෂ්කර වෙන්න ප්‍රධාන හේතුව සංකීර්ණ ගණිතමය සුළු කිරීම් නිවැරදිව හා වේගවත්ව සිදු කිරීමට නොහැකි වීමයි. A level science පළමු පියවර ගණිත සංකල්ප 16ක අත්‍යවශ්‍ය හැකියාවන්ගේ නිවැරදි බව හා වේගවත් බව ඔබට ලබා දෙයි. පරිණත ගුරුවරුන්ගේ ඉගැන්වීම් සමගින් M-Learn Smart Academy පරිශනාත්මකව ඉදිරිපත් කරන පළමු පියවර user friendly video package අදම අධ්‍යයනය කරන්න. තරගකාරී විභාග ජයග්‍රහණයට පළමු පියවර තනිවම තියන්න. වැඩි විස්තර සඳහා පහත ක්ලික් කරන්න.